2023 මණ්ඩාරනායක ජාතික පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු විද්‍යාර්ථී සඳහා නාම යෝජනා කැඳවීම කටයුතු අද ක්‍රියාත්මක කළා. විශේෂයෙන්ම මේ මොහොතේ උසස් පෙළ මන්ත්‍රීවල නාම යෝජනා බාර ගැනීම කටයුතු සිදු කරනවා. මේ මොහොතේ උසස් පෙළ වාණිජ්‍යාංශයේ නාම යෝජනා බාර ගැනීම අපි සිදු කළා. වාණිජ්‍යාංශ අසපදාන්තුමා සිරිසර අපසමතුමා සිදුව මේ ශිෂ්‍ය පාර්ලිමේන්තු වැටුම් සඳහා මේ උසස් පෙළ වාණිජ්‍යාංශයේ සිසුන්ගේ දායකත්වයේ සමග මේ නාම යෝජනාවේ සකස් කළ ආකාරයට කිව්වා. මත්තන් ඉස්සලම අපි නාම යෝජනා පත්‍ර සකස් කරන්න කලින් 12-13 ශ්‍රේණි සිසුන් දැනුවත් කරවු රැසීම ඊට පස්සේ තමන් හිතලම මම ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා නාම යෝජනා බාර දෙන්න ඕනි කියන තැනට ළමයි ආවා. ඊට පස්සේ ඒ කැමැත්තෙන් එන දරුවෝ හැකියා තියෙන දරුවන්ගෙන් නාම යෝජනා පත්‍රය සඳහා සිසුන් 17 දෙනෙක් තෝරා වාණිජ්‍ය කලා වාණිජ්‍යාංශයේ 12 වාණිජ්‍යාංශ දෙකෙන්ම 10 මේම දෙයක් කියන්න තියෙනවා. ඇත්තටම 13 පන්තිවල සිසුන් මේ වෙනකොට පාසල් මේ ප්‍රවණතාවය පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා 12 ශ්‍රේණිය තමයි අපි මේ දායක කරන ප්‍රෝග්‍රෑම් එක. හරි මේ විස්තර දෙනවා මේ මොහොතේ නාම යෝජනා වාර්තික අපි සාර්ථකව මේ 12 වාණිජ්‍යාංශයේ නාම යෝජනා බාහිර පසු තාම සංවිධානාත්මක විචාර කටයුතු සහ ප්‍රතිවර්ග පැවැත්වීම කටයුතු සඳහා සංවිධායක අපේ අංශප්‍රධානතුමා ඒ ක්‍රියාවලිය සාර්ථක කරනට අපි අපේක්ෂා කරනවා. ඉතින් අපි 12-13 වාණිජ්‍යාංශයේ වාණිජ්‍යාංශ අංශප්‍රධාන සිදුරට බෙහෙවින් ස්තුති අන්තනවා ශිෂ්‍ය පාර්ලිමේන්තු සංවිධානයේ කමිටු වෙනවා.